දැන් කියමු. හරි නිදාගන්න. Hi කොහොමද? මම ඔයාලට කිව්වනේ මේ දවස්වල මට තියෙන ඔක්කොම වැඩ ගොඩක් අමාරු චිත්‍ර. ඒ අමාරු වෙන්න එක හේතුවක් තමයි මට මේ දවස්වල අඳින්න චිත්‍ර ගොඩක් ඒවට ස්ථිර ෆොටෝ එකක් නැහැ. ඒ කියන්නේ මේ ෆොටෝ එක මේ විදිහට ඇඳලා දෙන්න කියලා කිසිම කෙනෙක් බාර දෙන්නේ නැහැ. දෙන හැම එකකම එක්ක ඇඳුම වෙනස් කරන්න වෙනවා, එක්ක මූණ වෙනස් කරන්න වෙනවා, එක්ක කිහිප දෙනෙක් එකතු කරලා අඳින්න වෙනවා. එක්ක කොණ්ඩේ තව ටිකක් දික් කරන්න කියයි, මේකප් එක වෙනස් කරන්න කියයි, අමුතු වැඩ තමයි මට මේ දවස්වල ලැබෙන්නේ කරන්න. ඉතින් ඒ අතරින් මම ඔයාලට කිව්වා මට සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන්න තහනම් නොවන චිත්‍ර එකින් එක ඔයාලට අරගෙන එන්නම් කියලා. ඉතින් ඔයාලා දැන් මේ දැක්කේ අන්න ඒ වගේ චිත්‍රයක්. මේක ඇන්දේ මේ ෆොටෝ එක පාවිච්චි කරලා ඒ වුණාට ඔයාලට පේනවා ඇති මේ ෆොටෝ එකේ තියෙන ටඩිය ගොඩක් වෙනස් වගේ චිත්‍රේ. අංක එකටම බැලුමට බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්කම ඒකේ මැද ගර්ල්ගේ මූණ වෙනස් කරේ මෙන්න මේ පින්තූරේ බලාගෙන. ඒ වගේම තමයි මේකෙදි අම්මා තාත්තා දෙන්නම ඉන්නේ පැත්ත බලාගෙන මේ ෆොටෝ එකේ. මේකෙදි නම් මම අම්මගේ මූණට කරේ S2 බලන් ඉන්න පැත්ත වෙනස් කරපු එක විතරයි. ඒක පොඩ්ඩක් Photoshop එක හරහා මම ඇඳලා මකලා කරලා හදාගත්තා. ඒ වගේම තමයි තාත්තගේ මූණ ගත්තේ ඒ ඔරිජිනල් ෆොටෝ එකකින් නෙමෙයි. මෙන්න මේ ෆොටෝ එකෙන් තමයි තාත්තගේ මූණ අරගෙන අපි එතනට ජොයින් කරලා අවසානයේදී මෙන්න මේ විදිහට කස්ටමර්ට යවුවට පස්සේ කස්ටමර් කැමති වුණා අවසානයේ මේ වැඩේ අපි මේ විදිහට කරමු කියලා. මේකෙදි වැදගත්ම දේ තමයි කස්ටමර් මට කිව්වා natural look එක තමයි අංක 1 කියන එක. මොකද මට ගොඩාක් එන orders වල customer කැමති වෙන්නෙම නිකන් මේකප් දාලා අර ඉන්න ඇත්ත කෙනාටත් වැඩිය හරි වෙනස් චරිතයක් තමයි ගොඩක් වෙලාවට චිත්‍රයෙන් බලන්න යන්නේ. නමුත් මේ customer මට කියපු දේ තමයි ඒ තියෙන natural look එක ඒ තියෙන විදිහටම ගන්න ඒවා වෙනස් කරන්න යන්න එපා කියන එක. ඉතින් මං හරි ආසාවෙන් කරපු සහ මේකේ මේ color balance කරන විදිය දැන් මේ ඇඳුම් වල තියෙන detail එහෙම මට අවශ්‍ය විදියට හදාගන්න යාමට උපරිම නිදහස ලබා දුන්න. ඉතින් ඒ ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හරිම ආසාවෙන් හරිම නිදහසේ කරපු නිර්මාණයක් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලටත් ඒ වගේ නිර්මාණයක් කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ WhatsApp number එකට දැන් මැසේජ් එකක් තියන්න. එතකොට අපි කතා බහ කරලා බලමු වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියන එක. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් ළඟදීම මුණ ගැහෙමු.